මොනවද පොහොට්ටුවත් එක්කත් ගිහිලා UNP එකත් එක්කත් ගිහිලා සජබෙත් එක්කත් ගිහිලා තොණ්ඩමනුත් එක්කත් ගිහිලා රිෂාඩ් බදුදින්ලත් එක්කත් ගිහිලා රවුෆ් වගේනවා දැන් නොගිය තැනක් නැහැ. අද දැන් කියන්න බෑනේ මේ කට්ටිය හොරුයි කියලා. එහෙමනම් ඒකද යන්නේ ඒගොල්ලෝ හොරෙක් එක්ක වුණා මේ හොරා හොඳයි. එයා පිරිසුදු වෙනවා එකපාරට. නැති කට්ටිය අපිරිසිදු වෙනවා. මේ වගේ දේශපාලන පොළඳ තර්ක වලට මේ රටේ ජනතාව තවදුරටත් රැවටෙන තරම් ජනතාවක් නැහැ. ඉතින් අද ඔවුන්ම විසින් කතා කරපු පාරිශුද්ධත්වයක් අද නැති කරගෙන තියෙනවා. ඒක අතකින් ඒකත් විපක්ෂ ජයග්‍රහණයක්. ඒගොල්ලෝනේ කියන්නේ මෙයා හොරා අරයා දැන් එදා කිව්වේ ඔක්කොම 225ම හොරු. මේ සියලු පක්ෂවල ඉන්න ඔක්කොම හොරු. දැන් ඉතින් ඒ හොරුත් එක්ක එක්කව වෙලා තියෙනවනේ. දැන් ඒගොල්ලන්ගේ මහන්න ඕනේ අර්ථකථනය කොහොමද දැන් හොරු අර්ථකථනය කරන්නේ කොහොමද කියලා. මේ ආණ්ඩුවක් හරි මොකකට හරි එක්කව වෙන්න ඕනේ රටක් හදන්න පුළුවන් නම්. මේ රට විනාශ කර යනවනේ. මේ රට ඇත්තටම දැවැන්ත විනාශයකින් බංකොලොත් භාවයෙන් බේරගත් එක තමයි රනිල් වික්‍රමසිංහ. හෙට දවසේටත් මේ රට බේර ගැනීමට තිබෙන එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ මම දන්නේ නැහැ.